අපි ඉගෙන ගන්නවා කියන එකේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ විභාග හොඳින් සමත් වීම. අධ්‍යාපනයේ ඉගෙනුම පුහුණුව වගේ ක්‍රියාකාරකම් සම්බන්ධ සියලුම කාර්යයන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ විභාග විශිෂ්ට ලෙස සමත් වීම. ඔයා කැමති වුණත් අකමැති වුණත් විභාගයට පෙනී සිටින එක අධ්‍යාපනය ලබන සියලු දෙනාටම අනිවාර්ය වූවක් ලෙස සලකන්න පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්නේ විභාගයට අත්‍යවශ්‍ය විභාග කුසලතා මොනවාද කියලා. ඒ කියන්නේ ඔයා විභාගයේ ලියන වෙලාවට ඔයා ගාව තියෙන්න ඕනේ කුසලතා මොනවාද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මේ වීඩියෝ එක විභාගෙ ලියන ඔයා අනිවාර්යෙන්ම බලලා විභාගයට සූදානම් වෙන්න. එක්සෑම් පේපර් එක අතට ගත්තාම ඔරලෝසුවත් එක්ක කරන සටනේදී ඔයා ළඟ තියෙන්න ඕනි වැදගත් කුසලතා කිහිපයක් හඳුනා ගනිමු. පළවෙනි එක කාලය කළමනාකරණය. එක්සෑම් පේපර් එක සඳහා දී තිබෙන කාලය හරියට බෙදාගෙන හැම ප්‍රශ්නයකටම සුදුසු කාලයක් වෙන් කර ගැනීම මෙයින් අදහස් කරනවා. උදාහරණයක් විදිහට පැය දෙකක් තියෙද්දී මොන ප්‍රශ්නෙට කොච්චර කාලයක් ගන්නවාද කියලා සැලසුම් කර ගැනීම වැදගත් වෙනවා. ඉන්පසු ඔයා ප්‍රශ්නය හොඳින් කියවන්න. ප්‍රශ්නය මගින් ඇත්තටම අහන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ප්‍රශ්නය හොඳින් කියවන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ප්‍රශ්නය ඇතුලේ තියෙන ප්‍රධාන වචන හඳුනා ගැනීමයි. විස්තර කරන්න, සමීක්ෂණය කරන්න, සසඳන්න, විශ්ලේෂණය කරන්න වගේ වචන හඳුනා ගැනීම වැදගත් වෙනවා. මීළඟට ඔයා කරන්න ඕනි ලියන්න කලින් සැලසුම් කිරීමයි. පිළිතුර ලියන්න කලින් මනසේ හෝ කඩදාසියක කුඩා ප්ලෑන් එකක් හදන එක ඔයාටම වැදගත් දෙයක්. ඉන්පසු ඔයා කරන්න ඕනි පැහැදිලි හා අනුක්‍රමවත් ලිවීමයි. ඒ කියන්නේ මොකද්ද? අදහස් ගැලපෙන අනුපිළිවෙලකින් එක්සෑම් පේපර් එක බලන කෙනාට පහසුවෙන් තේරෙන විදිහට ලියන විදිහයි. ඊට පස්සේ ඔයා ප්‍රශ්නවලට ප්‍රමුඛත්වය දීම වැදගත් වෙනවා. පළවෙනියට ලේසි සහ ලකුණු වැඩි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමයි. පේපර් එක ලියනකොට ඔයා අවධානය තියාගෙන ලියන්න. ඒ කියන්නේ අනිත් අය ගැන හිතන්නේ නැතුව තමන්ගේ පේපර් එකටම සම්පූර්ණ අවධානය යොමු කිරීමයි. සමහර ප්‍රශ්නවලට උදාහරණ භාවිතා කිරීම ඉතාමත් වැදගත් කාරණයක්. තියරි වලදී ජීවිතයට සම්බන්ධ උදාහරණ එකතු කිරීම මෙයින් ගන්න පුළුවන්. භීතිය පාලනය කිරීම ප්‍රධාන කාරණයක්. බය, කම්පනය, පීඩනය පාලනය කරගෙන සංසුන්ව ලියන හැකියාව ඔයා වර්ධනය කරගන්න ඕනි. පේපර් එක ලියලා අවසානයේදී පිළිතුරු නැවත පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අවසාන මිනිත්තු වල අකුරු වල වැරදි අමතක වූ තැන් තියෙනවද කියලා බලන්න ඕනි.